Hello, welcome back to my video channel. අද උදෙන්ම මම මේ කරන්න හදන්නේ ජනවාරි 1 වෙනිදාට කලින් අපේ රූම් එක පොඩ්ඩක් කස් කරගන්න. මේ වීඩියෝ එක ඔයගොල්ලෝ බලනකොට නම් 2025 ඉවර වෙලා 2026ට ලබලා හැමෝටම සුබ නව වසරක් උදා වෙලා ඇති කියලා මම හිතනවා. මොකද මේක එඩිට් කරගන්න මට ටික දවසක් යනවා. මොකද මගේ චූටි දුවත් එක්ක ගොඩාක් බිසි වෙලානේ ඉන්නේ. ඉතින් මම මේ අද කාමරේ අස් කරන්නේ චූටි දුව ළඟ තියාගෙන. එයා දිහා බලන්නයි කාමරේ අස් කරන්නයි ඒව කරන්න ටිකක් අමාරුයි. මුළු ගෙදරම මට තනියම අස් කරගන්න බැහැ. මම ඉතින් රූම් එකයි උඩ කොටසයි අස් කරන්න කල්පනා කරා. මේ වෙනකොට අම්මයි තාත්තයි පල්ලෙහා සාලේ ඒගොල්ලන්ගේ කාමර අස් කරන ගමන් තමයි ඉන්නේ. ජනෙල් වල රෙදි ගලවලා බෙඩ්ෂීට් අයින් කරලා මං ඒවා හොදන්න දාන්නයි හදන්නේ. ඒ දාලා ඇවිල්ලා කාමරේ මකුළු දැල් ටික කඩලා කාමරේ අතු ගන්න ඕනේ. පරණ අවුරුද්ද ගෙවිලා නව වසරකට අපි යනකොට අපේ තියෙන ගෙවල් දොරවල් අස් කරලා කුණු කසල අයින් කරලා අලුත් විදිහට අලුත් වසරකට යන්න ඕනේ කියලා මට පොඩි කාලේ ඉඳන්ම කියලා දුන්නේ මගේ අප්පච්චි. අද වෙනකොට එයා අපි අතර නැති වුණත් එයා මට චූටි කාලේ කියලා දුන්න හොඳ පුරුදු හොඳ ගතිගුණ මං තාමත් ඒ විදිහටම රැකගෙන යනවා. මම හිතනවා අද මම හොඳ ළමෙක් අප්පච්චිට හොඳ ළමෙක් විදිහට මගේ හස්බන්ඩ්ට හොඳ බිරිඳක් විදිහට මගේ හස්බන්ඩ්ගේ දෙමව්පියන්ට හොඳ දරුවෙක් විදිහට මගේ දරුවට හොඳ අම්මෙක් විදිහට අද මම ජීවත් වෙනවා නම් ඒ ජීවත් වෙන්නේ මගේ අප්පච්චි මට දුන්න ඒ ගුරුහරුකම් නිසා කියලා මම හිතනවා. ඉතින් මම මගේ චූටි දුවටත් එයාට තාම නොතේරුණත් ඒ වුණාට හැම හොඳ පොඩි පුරුද්දක්ම මං එයාට පුරුදු කරනවා. මම එයාට හැම වෙලේම මේ දේවල් කියනවා. මොකද මම විශ්වාස කරනවා ඒ චූටි හිත්වලට අපි චූටි කාලේ ඉඳන්ම කියලා දෙන දේවල් කාවදිනවා කියලා. මම විශ්වාස කරනවා ඒ දේවල් වලින් මගේ දරුවා අනාගතේට හොඳ දරුවෙක් විදිහට මුණ දෙයි කියලා. ඉතින් ඒක තමයි මට තියෙන එකම බලාපොරොත්තුව මගේ දරුවා හොඳ දරුවෙක් විදිහට ලොකු වෙන එක දකින්න එක. හැම අම්මා කෙනෙක්ගේම ප්‍රාර්ථනාව ඒ වගේ කියලා මං හිතනවා. චූටි බබාලා ඉන්න අම්මලා දන්නවා ඇති ඒ කට්ටියත් එක්ක වැඩ කරන එක මොන තරම් අමාරුද කියලා. මොකද අපි පිළිවෙලට අස් කරගෙන යනකොට ඒගොල්ලෝ ආයෙමත් හැඩි කරගෙන එනවා. මං දැන් පැය ගාණක් මේ එකම තැන අස් කරනවා. මට ඔයගොල්ලන්ගෙන් දැනගන්න දෙයක් තියෙනවා. මට හිතෙනවා ওই විදිහට මම මකුළු දැල් කඩනකොට අනේ මම මේ සතෙක්ගේ නිවසක් නේද නැති කරලා දාන්නේ. මම බුද්ධාගමේ විදිහට මට හිතෙනවා මේ සතාගේ නිවස මම කඩලා දානවා. ඉතින් ඒකෙන් මට පව සිදු වේවි කියලා. ඒ වුණාට මම ආයෙ අහලා තියෙනවා බුදුදහමේ කියනවා කියලා මකුළු දැල් කඩනවා නම් හරස් අතට කඩන්න එපා පහලට කඩන්න කියලා. ඔයගොල්ලෝ දන්නවනම් ඒ හා සම්බන්ධ මොනවාම හරි දෙයක් බුදුදහමේ තියෙන දෙයක් කවුරු හරි මට ඒ ගැන දැනගන්න කමෙන්ට් එකක් දාලා යන්න. අපිට පව සිදු වෙනවද? මකුළුවන්ගේ ගෙවල් කැඩෙනවා. සමහර වෙලාවට මකුළුවෝ මැරෙනවා. ඉතින් එතකොට අපි හිතලානේ මකුළු දැල් කඩන්නේ. මම දන්න විදිහට බුදුදහමේ තියෙන්නේ ත්‍රිකෝටික පාරිශුද්ධ සීලය රකින්න ඕනේ කියලා නේද? මම හරියට දන්නේ නැහැ. ඒ කියන්නේ පවක් සිද්ධ වෙනවා නම් අපි හිතන්න ඕනෙලු. අපි ක්‍රියාවට නංවන්න ඕනෙලු. ඒක කරන්න ඕනෙලු. ඉතින් මම මකුළු දැල් කඩන්න හිතනවා. මම මකුළු දැල් කඩනවා. ඒ වගේ මට ඉතින් හිතෙනවා. ඉතින් මට දන්න කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක බලන මට කමෙන්ට් එකක් දාලා යන්න. අපිට පව සිදු වෙනවද? පව සිදු වෙනවා කියලා අපි නොකර හිටියොත් අපි ජීවත් වෙන තැන අපිරිසිදු වෙනවා. සමහර විට මේ වීඩියෝ එක බලන අය හිතන්න පුළුවන්
චූටි දුවව ළඟ තියාගෙන ඇයි මේ මකුළු දැල් කඩන්නේ දූවිල්ලනේ ඩස්ට් එකනේ බබාට හෙම්බිරිස්සාව හැදෙයි කියලා. මමත් එහෙම හිතුවා. ඒ වුණාට කාමරේ එහෙම වැඩි මකුළු දැල් නැහැ. මම එදිනෙදා මේ අතු ගානකොට කාමරේ උඩ පිහිනවා. මේ ඩෝ වින්ඩෝ එක නම් සාමාන්‍යයෙන් මම අරින්නෙම නැති තරම්. මොකද මේ එළියට තියෙන කෑල්ලට යයි කියලා බයයි දුව. දැන් මං ඔය අද පොඩ්ඩක් මේ ඩෝ වින්ඩෝ එක ඇරියේ මට ලේසියි එතන අතු ගාලා එතනින් එළියට දාන්න. මම නම් ආසයි ඔය ඕක ඇරලා එළිය view එක බලාගෙන ඉන්න. ඉස්සර නම් ඉතින් එහෙම බලාගෙන හිටියා. දැන් නම් ඉතින් මං හිතන්නේ දුවට ඇවිදින්න පුළුවන් වුණ දවසේ ඉඳන් ඔය ඩෝ වින්ඩෝ එක මම ඇරලා නැතුව ඇති. මොකද හදිස්සියේ දුවගෙන ගියොත් එහෙම මට බයයි. මොකද අපේ මේ එළියේ තාම වැට ගහලා නැහැ උඩ. ඒ නිසා 2026 සිංහල අලුත් අවුරුද්දට කලින් අපි හිතාගෙන ඉන්නවා එළියේ වැට කොටස ගහලා ඉවර කරන්න. එතකොට මම ඔයගොල්ලන්ට අපේ හෝම් ටුවර් එකක් අරගෙන එතන ඉස්සරහා තියෙන view එක හරිම ලස්සනයි. අපේ එක ජනේලකට එහා පැත්තෙන් තියෙන highway එක. හැබැයි sound proof දාලා තියෙන නිසා පොඩ්ඩක් පේනවා මදි. ඒ වුණාට හරිම ලස්සනයි. මම වෙලාවට ඉතින් දුවට වාහනයම පෙන්නන්න එතෙන්ට එක්කන් යනවා. මම ඒ view එක ඔයගොල්ලන්ට මේ වෙනම වීඩියෝ එකකින් අරගෙන එන්නම්. මේ ඩෝ වින්ඩෝ එක නම් අරින්න නැතුවම තිබ්බ නිසා ටිකක් දූවිලි වැඩිපුර තියෙනවා. මොකද මේ කර්ටන් එක දාලා තියෙන කර්ටන් එක මං අයින් කරන්නෙත් නැති නිසා දූවිලි එකතු වෙලා. ඉතින් දූවිලි පිහ දාන්නත් බෑ බබා ඉන්න නිසා. ඉතින් මම මොකද කරේ දූවිලි ඇවිස්සෙන්නේ නැති වෙන්න බබාගේ වෙට් ටිෂු එකක් අරගෙන ඒ වගින් තමයි පිහ දැම්මේ. මේ මම ඉතින් දුවත් එක්ක කතා කරන ගමන් තමයි වැඩ කරන්නේ. එයාට එයාගේ මේ චූටි කාලේ මේ ඔය නෙට් එක බබාට දාලා තිබුණා. ඊට පස්සේ අපි නෙට් එක අයින් කරා. මොකද අපි හැම වෙලෙම වගේ උඩ දොර වහලා තියෙන නිසා මදුරුවෝ කාමරේට එන්නේ නැහැ. ඒකට මම නෙට් එකම ටිකක් ලොකු නිසා මට ඒක අයින් කරලා තියන්න තැනක් නැති නිසා මම ඇඳට එහා පැත්තෙන් තමයි තියලා තිබ්බේ. ඉතින් දුව හරි ආසයි නෙට් එකේ නටන්න. ඔය දැන් ඔයාලට පේන්නේ ඒක තමයි කොස්සත් අතේ තියාගෙන එයා අතු ගන්නත් හරි ආසයි. තව හරියට ඇවිද ගන්නවත් බෑ. ඒ වුණාට මම අතු ගන්නේ කොයි වෙලේද කොස්ස අරගෙන අතු ගන්න තමයි හදන්නේ. ඉතින් එයත් එක්ක චුට්ටක් කෝලම් කරලා තමයි මං ආයේ දැන් මේ අස් කරන්න හදන්නේ. ඔයාලට හිතනවා ඇති මේ එකම තැනනේ මෙච්චර වෙලා මේ පැය ගාණක් අස් කරන්න කියලා. මේ වීඩියෝ එක ඔයාලට චූටි වෙලාවක් පේනකොට මම පැය ගාණක් ඔතනම අස් කරා. මොකද බබා ඔයාලට පේන්නේ නැතිනාට බබා දුවනවා. මම බබා ගන්න යනවා. එයා අඬනවා. එයාව බලා ගන්නවා. ඉතින් ඒ නිසා ගොඩ වෙලාවක් මට ඔය ටික සුද්ධ කරන්න වුණා. මහන්සි. පස්සේ මම වීඩියෝ කරනවද නැද්ද කියලාත් කල්පනා කරා. ඔය බලන්නකෝ ඒ අතරතුර මගේ අත තුවාල වුණා. අර දොර වහන මොකද ජනේල් එක වහන තැන එකකට මගේ අත සීරුණා. ඉතින් ඒමයි කියලා වැඩේ නතර කරගන්නත් බැහැ. මොකද පල්ලෙහා අම්මයි තාත්තයිත් වැඩ කරනවා. මම පොඩ්ඩක් හරි ඒගොල්ලන්ටත් උදව්වක් දෙන්න යන්න ඕනේ. මොකද උඩ විතරක් අස් කරගන්නත් බෑනේ. ඒ දෙන්නත් දැන් ඒ දෙන්නට තනියම කරගන්නත් බැහැ. ඒ වුණාට මං ඉතින් දැන් ඒ ඔය වැඩ කරන වෙලාවේ එහෙම හිතුවට මට තාත්තලාට පහලට ගිහින් සපෝට් එකක් දෙන්න විදිහක් තිබුණේ නැහැ. මුළු රූම් එකම අස් කරන වීඩියෝ එකක් ඔයගොල්ලොත් එක්කට මං අරගෙන එන්නම් කියලා හිතුවට මට මුළු රූම් එකම අස් කරන වීඩියෝ එකක් ඔයගොල්ලොත් එක්ක අරගෙන එන්න විදිහක් නැහැ. මොකද මේ ෆෝන් එක තියන්නයි මේ බබා බලන්නයි මට හරි අමාරු වුණා. බලන්නකෝ අර මන්ට ඔය ඉන්න කැරියට පස්සේ එයා ඒකේ එල්ලීගෙන එයා අප්පච්චිට අඬ ගහනවා. එයාගේ චූටි අයියාට අඬ ගහනවා. ඔයගොල්ලන්ට ඇහෙනවා ඇති සද්දේ. ඉතින් මං කල්පනා කරා වීඩියෝ කරන එක පැත්තකින් තියලා මට ඉක්මනට කාමරේ අස් කරගන්නත් ඕනේ. දැන් මං උදේ වැඩ පටන් ගත්තට මේ වෙනකොට ගොඩාක් වෙලා ගිහින් මේ බලන්න එයා මට උදව් කරනවා. මම ඉතින් පොඩි රෙදි කෑල්ලක් දුන්නා.
එයාටත් ජනෙල් පිහ දාන්න කියලා එයා ඉතින් ඊට පුළුවන් විදියට කරනවා. ඉතින් දැන් අහපව් දකින්නකොට මට පව් කියලාත් හිතෙනවා. මං ඉතින් එයාව මගේ ළඟ රඳව ගන්න තමයි මේ පොඩි රෙදි කෑල්ලක් දීලා එහෙම පිහදෙන්න කියලා කිව්වේ. වීඩියෝ එක දැන් එඩිට් කරන්න මට අහපව් දකිනකොට අනේ පව් ඉතින් ඒ චූටි අත් වලින් කරන දේවල් කියලා හිතෙනවා. මං ඔයගොල්ලන්ට රූම් එක අස් කරාට පස්සේ වීඩියෝ එකක් අරන් එන්නම් කියලා හිතුවේ. ඒ වුණාට මම අස් කරලා ඉවරලා වොෂ් එකක් එහෙම දාගෙන පහළට යනකොට අම්මලත් පහළ අස් කරන ගමන් තමයි හිටියේ. ඉතින් වෙන දවසක ආයෙමත් මේ රූම් ටුවර් එකක් අරන් එන්නම්. මේ දක්වා මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටපු ඔයගොල්ලන්ට ස්තුතියි. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න. Thank you.